සාලව සාදරයෙන් ගෞරවයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා මේ vlog එකකින් ඔයගොල්ලන්ට බලන්න වෙන්නේ මොකක්ද කියලා. මේ vlog එකකින් ඔයගොල්ලන්ට බලන්න වෙන්නේ මගේ කැම්පස් එකේ අපි ගිය field trip එක ගැන. ඉතින් අපි ගියේ අනුරාධපුර පොළොන්නරු. අපි ඉක්මනට අපේ බඩු ටික බස් වලට දාගෙන කැම්පස් එකටත් බායි කියලා අපි මෙන්න මේ විදියට අපේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් මේ ගමනට බස් රථ දෙකක් සහභාගී වෙනවා. එකක අපි යනවා අනිත් එකේ අපේ බැච් එකේ අනිත් සෙට් එක යනවා. ඉතින් අපේ සෙට් එක නම් බස් එක ස්ටාර්ට් කරලා මිනිත්තු 2-3යි ඉඳගෙන හිටියේ ළමයි. ඊට පස්සේ නටන එකම තමයි කරේ. නැටුවේ නැත්තම් තමයි ඉතින් පුදුමේ. ඉතින් ළමයි ඔයගොල්ලෝ දන්නවනේ අපේ ජෙනරේෂන් එකේ ඇට සින්දුවක් ඇයිද නිකන් ඉන්න බෑනේ අනේ. ඔව් අපි ගියේ ෆීල්ඩ් ට්‍රිප් එකක් තමයි. අපි දේවල් ඉගෙනත් ගත්තා. අපි දේවල් දැකලා අපි ඒවයින් ගන්න ඕන දේවලුත් ගත්තා. ඒ වගේම අපි විනෝදත් වුණා. නැතුව බෑනේ. ඉතින් අපි මෙන්න මේ විදිහට නටනට අපේ ගමන හරිම සන්තෝෂයෙන් පටන් ගත්තා. ඉතින් ඔහොම යද්දී ක්‍රමක්‍රමයෙන් එළිය වැටෙන්නත් පටන් ගත්තා. හරි දැන් මේ ක්ලිප් එක බලන්නකෝ. මොනවද ගන්න තියෙන්නේ? සීනි සම්බෝල. අන්න ඒ විදියට අපිට උදේට කන වෙලාවත් ආවා. ඉතින් අපි උදේට කෑවේ සීනි සම්බෝලයි පාන. හිරු එළියට මාව අලංකාරයෙන් දිලිසෙන. දැන් ඉතින් මගේ කටහඬ අහන් හිටියා ඇති. දැන් අපේ සෙට් එකේ වීඩියෝ ක්ලිප් ටිකක් තියෙනවා. දැන් බලන්නකෝ. සම්බන්ධයි. ඔයගොල්ලෝ දෙකේනේ නේ? අපි ඒගොල්ලෝ ගණන් ගන්න. මේවා මන්නේ තෝ පාළු වෙන්නේ හිටි. ඔව් අනිවාර්යයෙන් පාළු වෙන්නේ නැහැ. මේගොල්ලෝ අනිත් බස් එකේ. ලස්සන රිපි. ඔයාට මොකක්ද ඔයාගේ අදහස ට්‍රිප් එක සම්බන්ධ? ඉතා අගනේ සහෝදර ප්‍රේමය අපි එකේනේ අපි දෙකට යන්නේ අපි එක ඉන්නේ. අපේ බස් එක සම්බන්ධයෙන් ඔයාලට මොකක්ද කියන්න තියෙන්නේ? විනයකරුකව ළමයි ඇසිරෙනවද? හරි හොඳටම විනයකරුක. ඔව්. ඇයි මෙහෙම ඇයි? විනෝද වෙන්න ඕන තැන්වල විනෝද වෙන. vlog එකට හායි කියන්න. හායි. ඒ කැම් සම්බන්ධයෙන් මොකක්ද කියන්න තියෙන්නේ? රහයිද? ඒ සැර නෑනේ. ඒ මා රහයි. රහයිනේ. අදහස් දක්වන්න. රසයි සැර වෙන්න හොඳයි. මෙච්චර ලස්සන ගෑල්ල මේක ඔයගොල්ලෝ දැකලා නෑ. ඔව්. ඒක පාළුවෙනි බස් එක. අපේ තුන් කට්ටේ දෙන්නෙක් එකක තනි මම විතරක් තනියම. ආවෙත් තනියම යන්නෙත් තනියම ඉන්නෙත් තනියම. මේ ඉන්නේ මාත් එක්ක ඉන්නේ. මම යවගන්න පේනවා. ටිප් එක සම්බන්ධයෙන් ආගේ අදහස් දක්වන්න. හායි ගම්පහ වික්‍රමාදිත්‍ය දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ 27 වෙනි කාණ්ඩයේ අපේ පළවෙනි ශ්‍රේෂ්ඨාධිකාරිය කතාව දැන් මේ ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මේ ගම්පහ සෝරි කොහෙද? කොහෙද? සීගිරි. දඹුල්ල. දඹුල්ල මේ ගිමන් හරින්න තමයි ඉන්නේ. අපි දැන් මැදිරිගිරියට යනවා. ඉතින් සෙල්ෆි ගසන්න යන්නේ. හරිම අලංකාර දර්ශනයක්. අර පෝට් එක හොඳයි. මේ ඊටත් වඩා අලංකාර දර්ශනයක්. හායි. කෑවා? කොහොමද කෑම? මේ වීඩියෝ එකක් මාමේ. ඒ කොහොමද කෑම? සුපිරි. සුපිරි අතිවිශිෂ්ටයි. සම්බන්ධ අදහසක් දක්වන්න. අත්‍තරම ට්‍රිප් එක ගැන කිව්වොත් සුපිරි. ඔව්. කාලේ වෙලා අපි නැවත ගමන යනවා. ඔබගේ අදහස් කුමක්ද ට්‍රිප් එක සම්බන්ධයෙන්? සතුටුයි? ඉතින් ළමයි අපේ ෆීල්ඩ් ට්‍රිප් එක දවස් 2ක ට්‍රිප් එකක්. එතකොට අපි පළවෙනි දවසේ පොළොන්නරුව ආශ්‍රිත නටබුන් ඒ වගේම ආයුර්වේදයට සම්බන්ධ දේවල් බලන්න යනවා. පහුවදාට ඒ කියන්නේ ට්‍රිප් එකේ දෙවැනි දවසේ අපි අනුරාධපුරයේ තියෙන පෞරාණික නටබුන් සහ ආයුර්වේදයට සම්බන්ධ දේවල් බලන්න තමයි යන්නේ. ඉතින් අපි මේ උදේටත් කාලා මේ අනතර ගමන් ස්ටික්ස් කාගෙන අපි දැන් මේ යන්නේ පොළොන්නරුවේ මැදිරිගිරිය ආශ්‍රිත ප්‍රදේශය බලන්න. ඉතින් මම පෙන්නන්නම්කෝ ඒකේ ලස්සන තැන් ඔයගලන්ට. ඉතින් අපි මැදිරිගිරියේදී බැලුවේ වටදාගයයි තව මෙතන බෙහෙත් තරුවක් තියෙනවා. මම ඒක ඔයගලන්ට දැන් පෙන්නන්නම්. තව
පෞරාණික රෝහලක නටබුන් වගේක් තිබ්බා. ඉතින් අපි ඒවත් බැලුවා. ඉතින් ළමයි මේක තමයි මම ඔයගොල්ලන්ට කිව්ව බෙහෙත්තරුව. ඉතින් මේ බෙහෙත්තරුව කියන්නේ මේ ඔරුවක් වගේ කියන්නේ මිනිස් සිරුරේ ප්‍රමාණයට සරිලන විදිහට කළු ගල් වලින් තමයි මේක තනලා තියෙන්නේ. අතීතයේ මේක පාවිච්චි කරලා තියෙන්නේ රෝහල් වල. එතකොට මේකේ ඖෂධ වගේ දේවල් බහලා ඒ තුල මිනිස් සිරුර ඔබ්බවලා ඒ ආශ්‍රයෙන් ප්‍රතිකාර කිරීමක් තමයි කරලා තියෙන්නේ. එතකොට මෙතනදී අපේ මැඩම් අපිට මේ සම්බන්ධයෙන් දේවල් විස්තර කර කර තමයි මේ ඉන්නේ. හායි කිය. ඔන්නේ හායි කිය. හරිම ලස්සනයි. කවුරුත් මං එද්දි යන්න එපා. නීනෝ. අනේ හලෝ හිරවේ. අපි යන්නේ නේද? හායි කියන්නකෝ. දැන් අපි මැදිරිගිරිය හොස්පිටල් එක බලන්න තමයි යන්නේ. මේක තමයි ළමයි මැදිරිගිරිය තියෙන පෞරාණික රෝහල. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්වුවා නේද ඉස්සෙල්ලා බෙහෙත්තරුවක්. ඒ බෙහෙත්තරුවත් මේ ආශ්‍රිතව තමයි තිබිලා තියෙන්නේ. පසු කාලීනව එක වටදාගේ ආශ්‍රිත ප්‍රදේශයට අරගෙන ගිහිල්ලා තියෙනවා කියලා තමයි ආරංචි වුනේ. ඉතින් ළමයි මේ මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ මම දන්න දේවල්. ඉතින් වැරදි අඩුපාඩු තියෙනවා නම් යටින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. අපි ඒව හදාගමු. වටදාගේ පොළොන්නරුවේ හා අපේ චෙනුෂාගේ vlog එකේ ඉතුරු ටික මම තමයි කරන්නේ. මේ vlog එක අනිවාර්යයෙන්ම බලලා අපේ චෙනුෂාට 10k subscribe ගහන්න support එක දෙන්න. ටෙන්ට කලින් 1000ක් වුණා නැති. follow කරන්න, share කරන්න, like කරන්න. ඔයාලා channel එකේ නම මොකද? චෙනුෂා තිලකරත්න. චෙනුෂා කරන්න. මේ promotion එක කරන්න යාට ice cream එකක් කරන්න කියලා. එතකොට ළමයි මේ තියෙන්නේත් මැදිරිගිරිය ආශ්‍රිතව අපිට දැක ගන්න පුළුවන් දෙයක්. මේක අතීතයේ භික්ෂුන් වහන්සේලා සනීපාරක්ෂක කටයුතු සඳහා භාවිතා කරන ලද වැසිකිළියක් ලෙස තමයි සැලකෙන්නේ. ඉම ග්‍රීෂ්මයක් තියෙන්නේ. මට නම් මේ වගේ වෙද්ද එකක් අල්ලන්නේ නැහැ. මම මේ වගේ වෙද්දවල ඉඳලා නෑනේ බ්‍රදර්. ගියත් මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා. ඔයාගේ ජාතියෙන් වෙන් කරන්න බෑලු. මම හිතේනවා මට හායි. හරිම ලස්සනයි. එකම ඇඳුම ඇඳන් ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ නම් බඩ ඉල්ලන්නේම අයිස්ක්‍රීම් ඕනේ කියලා. ඉතින් අපි අයිස්ක්‍රීම් කෑවා. බඩ කියන දේ අහලා ඉන්න එපා. මොක කරන්නත් කලින්. ආයිමත් සුපුරුදු පරිදි බස් එකට ගොඩ වෙලා සින්දුවකුත් දාගෙන නටාගෙන අපි අපේ ඊළඟ තැනට යන්න පිටත් වුණා. ඉතින් මේ බලන්නකෝ මේ වටපිටාවේ ලස්සන සුපිරි. ඉතින් අපි ඊට පස්සේ ආවේ පොළොන්නරුවේ මියුසියම් එක බලන්න. ඒක ඇතුලේ නම් වීඩියෝස් ගත්තේ නැහැ ළමයි. තුලේ දේවලුත් බලලා අපි මියුසියම් එකේ බැලුවද එළියට කවුදක බාණ්ඩ? මොකක්ද ඔබේ අදහස? කෞතුක බාණ්ඩ තියෙනවා. Okay. ඒක වඩා සෑහෙන වටිනවා. හා හා. හොඳයි. එන අපි අනුභව කරන්න යන්න. කෙමෙන් දහවල් ආහාරය සඳහා ලබාවන බව ඔයගොල්ලන් තේරෙනවා නේද? පරිප්පුයි සම්බරයි බතුයි තිබ්බත් කනවා මම. ඕන දෙයකට ඔට්ටුයි. අපි කන්න යන්නේ මට වෙජිටේරියන් කෑම එක මෙයා නන්දෙජ් නේ. කිව්වත් වගේම ළමයි අපි දැන් දවල්ට කන්න තමයි යන්නේ. ඉතින් මේ වෙලාවේ අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ළමයි අපේ පොළොන්නරුවේ සෙට් එක. ඒ කියන්නේ අපේ බැජ් එකේ ඉන්න පොළොන්නරුවේ සෙට් එක. ඒගොල්ලෝ තමයි අපිට අපේ ලන්ච් එක දුන්නේ. ඉතින් කියන්න ආයේ වචනයක් නැහැ. කෑම හරිම රසයි. කෑමත් ගොඩක් ළමයි කියන්නේ බත් හිට එක්කෙනෙක්ටත් කා ගන්න බැරි තරමට බත් ගොඩක් දාලා තිබ්බ ලෝභ නැතුව. ඉතින් අපි ඒ වෙලාවේ ගොඩක් බඩගින්නේ හිටියා. ඉතින් අපි ඒව කාලා අපේ බඩවල් පුරවගත්තා. ඉතින් මේ වෙලාවේ අවස්ථාවක් කරගන්න ඕනේ. ඒ පේරන්ට්ස්ලාටයි අපේ බැච් එකේ සෙට් එකටයි thank you කියන්න. අපි ලන්ච් එක අරගෙන මියුසියම් එක ආශ්‍රිතව තියෙන දීප උයන මං හරි වෙන්න ඕනේ. දීප උයන හරි උද්‍යානය හරි. මට හරියට මතක නැහැ. එතන අපි බලන්න ආවා. ඊට පස්සේ අපි ආයේ බස් වලට ගියා. අපිට පරාක්‍රම බාහු රාජධානිය සහ ආලාහන පිළිවෙන කියන ස්ථාන තමයි පිළිවෙලින් ඊට පස්සේ බලන්න තිබ්බේ. අපි පාර පයින්න හායි යන්නේ. හායි. අපි අතල මං වෙලා ඉන්නේ. දැන් අපි ඉන්නේ මහා පරාක්‍රම බාහු රජතුමාගේ මාලිගාව. ඉතින් ළමයි මං කියනවට වඩා ලස්සනට මාලිගාව ගැන විස්තරයක් කරන්න දැන් වේදිකාවේ අපේ ජනිදොයියා. ආයිබෝවන්.
අපි නැවතත් සම්බන්ධ වන්නේ පොළොන්නරුවේ මේ පරාක්‍රම බාහරජතුමාගේ මාලිගයේ අභ්‍යාස සිට. හරිද? මේක ඉතාමත් පෞරාණික මාලිගාවක්. අපේ චෙනූෂා මේ vlog එක හොඳට කරගෙන යනවා. මේක ඇත්තටම කියනවා නම් චෝල ආක්‍රමණයෙන් පස්සේ මේක ගිනි තියලා මාස 3ක් මේක පිච්චිලා තියෙනවා කියලාම කිව්වේ. එතකොට මේකේ බිත්තියක් ගත්තාම දැක්කද බිත්තිය කොච්චර පළලද කියලා. ඉතින් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. චෙනූෂාගේ vlog එක දිගටම බලන්න. තව හොඳ දැනුම ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔහොම ස්තුතියි. ගන්නා vlog එක හරිම අසාධ්‍යද සංකෝතේ. අන්න මෙයා මොකද්ද කියනවා? සිස්වෙර. අන්න හරිම මහන්සි. ඕන් නින්ද ගියා ඒ විනාඩි 10ට. කවුද නැගිට්ටුවේ? මටම හැරුණා. ෂොයි. අනේ දද්ද දවස් ඉවර වෙන්න දැන් ළඟයි. හොඳ පණක් ගිහින් තියෙන්නේ. රැඳී සිටින්න. මේ තියෙන ළමයි රන්කොත් වෙහෙර. මෙතනදී අපිට මේ දේවල් ගැන පහදලා දෙන්න සර් කෙනෙක් හිටියා. ඒ සර් මේ වෙලාවේ අපිට මේ දේවල් ගැන විස්තර කර කර තමයි ඉන්නේ. මේක තමයි ළමයි ආලාහන පිරිවෙන කියන්නේ. ඉතින් අපි දැන් ඒ සම්බන්ධයෙන් දේවල් බල තමයි ඉන්නේ. ඉතින් ළමයි දැන් අපි යන්නේ අපේ බැච් ෆොටෝ එක ගන්න. ඉතින් ඒකට ළමයින්ව එක තැන්වලට දදා තමයි මේ වෙලාවේ ඉන්නේ. මං එතනත් වීඩියෝ කෑල්ලක් ගත්තා නිකන් ඉන්න බැරි කමට. You can sit here. ඉතින් ළමයි පොළොන්නරුවේ අපිට බලන්න තිබ්බ තැන් වලින් අන්තිමම තැන තමයි ගල් විහාරය කියන්නේ. දැන් අපි ඉන්නේ ගල් විහාරේ. ඊපස්සේ අවසාන සම්දිස්ථානයේ කරා පැමිණියා. ඉතින් හරිම තෙහෙට්ටු ගතියින් සියලු දෙනාගේ මුහුණවල් තෙත බරිත වෙලා. අපිට පැච් ෆොටෝ එක මෙතනත් ගහන්න තිබ්බනේ. කොමනාවක්. මෙයාගේ කටේම තියෙන බෑච් ෆොටෝ එක. කොහෙන් ගියත් ළමයි අපිට මහරියන යාළුවෝ සෙට් එකක් නම් හම්බෙනවම තමයි. එක්ක වඳුරෙක් නැත්තම් බල්ලෙක් නැත්තම් වෙන මොකෙක් හරි සතෙක් හරි හම්බෙනවා. අපේ සෙට් එක මේ සින්දුවකුත් කියාගෙන පොළොන්නරුවටත් සමුදේලා මේ යන්නේ අනුරාධපුරයට. මොකද අපි එදා රෑ නැවතුනේ අනුරාධපුරේ. එහෙනම් නවතින තැනට ගිහින් හම්බෙමු. අපේ වාරකාරයා තමයි මෙන්න මෙයා. යතර මෙයා සති. මොට සිවි. ලයිට් එක දාන්න. වාව්. ඊ මට්ටනේ. ඊ මම නම් මිත්‍යයිනේ. දැක්ක නේද කාමරේ දැකලා කට්ටියගේ සන්තෝෂي. ඉතින් අපිට අග්ගාල වොෂ් එකක් දාගෙන මේ ආවේ අපේ ඩිනර් එක ගන්න. ඉතින් අපිට ඩිනර් එක දෙන්නේ අපේ අනුරාධපුරේ සෙට් එකේ. කියන්නේ අපේ බැච් එකේ අනුරාධපුරේ ඉන්න කට්ටියගේ අම්මලා එකතු වෙලා තමයි අපිට අපේ ඩිනර් එක දුන්නේ. ඉතින් ඒක ගැනත් කියන්න වචනයක් නෑ. පොළොන්නරුවේ සෙට් එක වගේමයි අනුරාධපුරේ සෙට් එකත් අපිට සුපිරියටම ට්‍රීට් කළා. ඉතින් ඒ පේරන්ට්ස්ලටත් මේ වෙලාවේ ගොඩක් තැන්ක් යූ කියන්න අවස්ථාවක් කරගන්න. අපි කන්න යන්නේ. කාලේ නම් මේ කවුද මේ පැල්ල දෙන්නේ? කාලේ ඇවිල්ලා. අපි කාලේ ආවේ කෑම නම් මාරයි ඉන්න කරන්නේ. අපි යනවා කාමරේට. කාමරේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න අපේ 4 දෙනෙක් ඉන්න කාමරයක්. ලස්සනයි. ඇත්ත ලස්සනයි. එක්ස්පෙක්ට් කරාට වැඩිය එන්නට ඔව්. වොෂ්රූම් එක පෙන්නන්න. වොෂ්රූම් එක පෙන්නන්න. අනේ ඒ අදහස්. ඒ බෙඩ්ෂීට් තමයි. ඒ උදාගන්න. අපි දැන් නිදාගන්න යන්නේ. නිදාගන්නේ කොහෙද ළමයි? බයිට් පැකට් එකක් හම්බුණා. ඉතින් ඒක කාලෙම තමයි නිදාගන්න යන්නේ කියලා අපි හිතුවේ. හිහි.
The next day. ඉතින් ළමයි ඔන්න ඔය විදියට අපේ ට්‍රිප් එකේ දෙවැනි දවසත් උදා වුණා. ඉතින් අපේ මැඩම්ලා අපිට 6 වෙද්දී සුදු ඇඳුමින් සැරසිලා එළියට එන්න කියලා තිබ්බා. ඉතින් අපි 4 මාරේ ඉඳන් එලාම් තියලා තිබ්බා. මොකද අපේ කට්ටියට ඇහැරෙන එක අවිනිශ්චිතභාවයක් තිබ්බා. මොකද අපි නිදාගනිද්දී 11යි. ඉතින් උදේ පාන්දරම වොෂ් එකකුත් දාගෙන චොකලට් එකකුත් කාලා අපි මෙන්න මේ විදියට එළියට ආවා. අපි එළියට එද්දිත් අපේ අනිත් සෙට් එක ඇවිල්ලා යන්නත් ලෑස්ති වෙලා හිටියේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදියට පොලිමක් වශයෙන් රුවන්වැලි මහා සෑය සහ ශ්‍රී මහ බෝධිය කියන පූජනීය ස්ථාන වන්දනාමාන කරගන්න ගියා. ඉතින් අපි මෙන්න මේ විදියට මලුත් අරගෙන මුලින්ම ගියේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. ඉතින් පුද්ගලිකවත් මම ආසම තැනක් තමයි ශ්‍රී මහ බෝධිය කියන්නේ. ඊට පස්සේ අපි රුවන්වැලි මහා සෑයටත් ගියා. ඊට පස්සේ අපේ මැඩම් අපිව දැනුවත් කරලා තිබ්බා රුවන්වැලි මහා සෑය ආශ්‍රිතව නටබුන් කිහිපයක් තියෙනවා. ඒවා බලලා ඒවයි දත්ත සටහන් කරගන්න කියලා. අපි ඒවත් බලලා අපි ආව අපි නැවතිලා හිටිය තැනට. අපි ආවේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි මේ ගත කරන්නේ අපි නැවතන තැන ඉන්න අවසාන මිනිත්තු කිහිපය. ඊට පස්සේ අපි අපේ බෑග්ස් ආයේ බස් එකට දාලා අපි මෙතනින් පිටත් වෙන්න තමයි හදන්නේ. බයි කියන්න. බයි අපි යන්නයි හදන්නේ. රිවිව් එකක් දෙන්න. අනුරාධපුරේ අපිට බලන්න තිබ්බ තැන් වලින් අපි ඊළඟට යන්නේ ජනතාගරයක් බලන්න. ඉතින් ජනතාගරයක් මොකක්ද කියන එක සම්බන්ධයෙන් මම ඔයගොල්ලන්ට ඉස්සරහට කියනවා. අපේ කට්ටිය දැන් මේ පැත්තට යන්නේ මෙතන ළමයි ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. එතන ඉඳන් ෆොටෝස් ගන්න. මේ මෙයා කවුරු හරි පාර්ට්නර් කෙනෙක් හොයනවා. මේ මෙතනට ගිහින් ෆොටෝ එකක් ගන්න. ඉන්න කෙනෙක් කැමති කෙනෙක් ඉන්න ඕන මොන කමෙන්ට් එකද? ජනතාගර බලන්න මේ තියෙන ජනතාගරේ. ජනතාගරේ කියන්නේ අතීතයේ ස්වාමීන් වහන්සේලාට විනය පිටකය මගින් කරන්න කියලා තියෙන්නේ. ශරීර සෞඛ්‍ය පිළිබඳ කරන්න තියෙන දෙයක්. කියන්නේ මැටි වගේ ඒ ආලේප කරලා ස්නානය කරන්න තමයි තියෙන ජනතාගර. බීම අරලිය මල් දෙකක් වැටලා තිබ්බා. ඉතින් මම ඒ දෙක අරගෙන කන් දෙකේ ගහගෙන මෙන්න මේ වීඩියෝ එක ගත්තා. ඊට පස්සේ ළමයි අපිට තව නටබුන් කිහිපයක් බලන්න තිබ්බා. අපි ඒවත් බැලුවා. තව මියුසියම් එකක් බලන්න තිබ්බා. ඒකත් බැලුවා. මම ඒවයි වීඩියෝ එකක් ගත්තේ නැහැ. ඊට පස්සේ අපි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ ෆීල්ඩ් ට්‍රිප් එකේ අන්තිමටම අපි යන්න ඕන තැනට. මිහින්තලේ. දැන් මේ අපේ ළමයි බල ඉන්නේ මිහින්තලේ තියෙන පූවරු ලිපි දෙක. මුලින්ම නම් අපි මිහින්තලේ ගල නගින්න නෙමෙයි හිටියේ. හැබැයි අපේ බැච් එකේ ළමයින්ගේ බලවත් ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අපිට ගල නැගීමට අවස්ථාව හම්බුණා. ඉතින් මේ තියෙන්නේ මිහින්තලේ ගලෝඩේ ඉඳන් පල්ලෙහා ප්‍රදේශයේ බැලුවාම පේන විදිය. ඉතින් හරිම ලස්සනයි. ඉතින් දැන් මම මේ ෂූට් කරන්නේ අපේ නගින්න නැතුව අපි නගින දිහා බලන් හිටපු සෙට් එක පේනවත් දන්නේ නැහැ. හැබැයි මෙතනදී අපි බායි කියනවා. ඌතියා ගන්න. එකම දෙන්න අපි දෙන්න. අනිත් දෙන්න ආබාධිතයිනේ. අපේ උලනවා. ඒක වෙනවා කතාවක්. මේ බලන්නවත් මික්‍රොෆෝන් එක. අම්ම බලාගෙන. එන අපිත් යන් යනවනේ. ට්‍රිප් එක කොහමද? තව කඳු කීයක් නැග්ගද? කඳු කීයක් නැග්ගද? ගල් කීයක් නැග්ගද? තුනයි තියෙන්නේ. තුනම නැග්ගා. මේ තියෙන්නේ අපිට අපේ නැසඳි අක්කා ට්‍රීට් එකක් දුන්නා. මට අයිස්ක්‍රීම් එකක් කරන් දුන්නා. අපේ නුදරට ස්ප්‍රයිට් එකක් කරන් දුන්නා. ඉතින් ළමයි අපි අපේ ෆීල්ඩ් ට්‍රිප් එකේ අපිට බලන්න තිබ්බ ඔක්කොම දේවල් දැන් බලලා ඉවරයි. දැන් ඉතින් අපි ආයෙ බස් වලට නැගලා ආයෙ මේ අපේ කැම්පස් එකට තමයි පිටත් වුනේ.
ඉතින් මේ වෙනකොටත් අපේ ළමයි සින්දු දාගෙන නටනවා. ඉතින් ගල් නැගලා දැන් මාර මහන්සි. ඒ වුණාට මහන්සියේ කොහෙද අපේ ළමයිට සින්දුවක් ඇහුන ගමන් නටනවා. ඉතින් ළමයි මෙන්න මේ ඉවෙන්ට් එක තමයි අපේ ට්‍රිප් එකේ අන්තිමම ඉවෙන්ට් එක. ඉතින් අපිට සින්දු දාලා එළියේ අපේ ළමයිට නටන්න දුන්නා. ඉතින් අපේ ළමයි හරිම ආසාවෙන් ඒ මිනිත්තු කිහිපේ එන්ජොයි කරා. ඉතින් ඒකාකාරී ජීවිතෙන් මිදලා මෙන්න මේ වගේ විනෝදාත්මක කටයුතු වලත් නිරත වෙන්න ඕනේ අපේ මනස යහපත්ව තියාගන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ vlog එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මං ඉක්මනට ආයෙමත් vlog එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. බයි. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.